අයිබෝන් කිල් පිළිගන්නවා ටෙක් විත් සඳරුවන් වීඩියෝ channel එකත් එක්ක එකතු වෙලා යන්න ඔයාලා හැමෝම. අද මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ වතුර ටැංකියේ ප්‍රමාණය, එහෙම නැත්නම් වතුර ටැංකියේ උස මට්ටම, එහෙමත් නැත්නම් වතුර ටැංකියේ ජලය ඉවතට ගමන් කරනවද කියලා අඳුරගන්න පාවිච්චි කරන්න පුළුවන් පොඩි පරිපතයක් හදන විදිය කියලා දෙන්න. හරි. එතකොට අපි ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ස්විච් එකක්. අපි මේකට කියනවා ෆ්ලොස් ස්විච් එකක් කියලා. හරි. එතකොට මෙන්න මේ ෆ්ලොස් ස්විච් එක පාවිච්චි කරලා ටැංකියේ ජල මට්ටම කොයි වගේද තියෙන්නේ කියන එක බලන එක තමයි අද දවසේ අපි කරන්න යන්නේ. හරි. එතකොට මම මේක ආදර්ශනය කරන්න පොඩි වතුර වීදුරුවක් අරන් තියෙනවා. අපි බලමු ස්විච් එක වතුර වීදුරුව ඇතුළට දැම්මට පස්සේ මොනවද වෙන්නේ කියලා. හරි. එතකොට ඔයාලට පේන්නේ නැති ස්විච් එක වතුර වීදුරුව ඇතුළට දානකොට ස්විච් එකේ අර පාවෙන කොටස පාවෙනවා. ඒත් එක්කම අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා පොඩි බීප් සවුන්ඩ් එකක් ඇහෙන්න. ඒ වගේම අපේ රිලේ ස්විච් එක ඔන් වෙන්න සහ ඉන්ඩිකේටර් LED එකක් තියෙනවා. ඒක ඔන් වෙන්න. හරි. එහෙනම් බලමු ඉස්සරහට කොහොමද මේක හදන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ පරිපතේ හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි වීඩියෝ එක අන්තිමේදී කියලා දෙනවා කොහොමද මේ පරිපතේ ප්‍රායෝගිකව ඔයාලගේ ටැංකිය ඇතුළට දාගන්න පුළුවන් කියලා. හරි. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු පරිපතේ හදන්න අපිට මොනවද ඕන කරන්න කියලා. හරි. එතකොට අපිට ඉස්සෙල්ලාම ඕන Arduino Uno පරිපතයක්. ඒ වගේම මම අරන් තියෙනවා රිලේ මොඩියුල් එකක්. ඒ වගේම LED එකක් සහ ප්‍රතිරෝධක අරන් තියෙනවා. ප්‍රතිරෝධක දෙකක් LED එකට සහ ස්විච් එකට දාන්න. ඊට පස්සේ අපේ කතානායකයා නැත්නම් අපේ ප්‍රධාන සෙන්සර් එක ෆ්ලොස් ස්විච් එක තියෙනවා. ඊට පස්සේ බීප් සවුන්ඩ් එකක් ගන්න මම පොඩි ස්පීකර් එකක් අරන් තියෙනවා. ඔයාලට ඕන නම් මේකට බස එකක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ පරිපතේ සම්බන්ධ කරන්න ජම්පර් වයර්ස් අරන් තියෙනවා. ඊට අමතරව පරිපතේ එකලස් කරන්න බ්‍රෙඩ් බෝඩ් එකක් අරන් තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ පරිපතය පරීක්ෂා කරන්න අපි හදාගන්න කොටස. එතකොට ඔයාලට පුළුවන් බ්‍රෙඩ් බෝඩ් එක වෙනුවට වේරෝ බෝඩ් එකක් හරි එහෙම නැත්නම් ඔයාලට printer circuit board එකකට හරි ඉස්සරහට යන්න පුළුවන් මේ පරිපතේ ඔයා ප්‍රායෝගිකව ඔයාගේ ටැංකියට හයි කරන්න යනකොට. හරි. එතකොට අපි අද දවසේ හදලා බලමු ඉස්සරහම බ්‍රෙඩ් බෝඩ් එකේ කොහොමද මේ පරිපතය සම්බන්ධ වෙන්නේ කියන එක. හරි. එතකොට අපි බලමු රිලේ මොඩියුල් එක කොහොමද ඉස්සෙල්ලා මේකට සම්බන්ධ කරන්න කියලා. එතකොට රිලේ මොඩියුල් එකේ තියෙනවා පින්ස් තුනක්. එකක් VCC පින් එක, අනිත් එක ground පින් එක සහ අනිත් එක in පින් එක නැත්නම් signal පින් එක. එතකොට VCC පින් එක අපි Arduino board එකේ volt 5ට සම්බන්ධ කරන්න ඕන. ඒ වගේම GND පින් එක අපි ground එකට සම්බන්ධ කරන්න ඕන. සහ digital in නැත්නම් signal පින් එක අපි digital 3ට සම්බන්ධ කරන්න ඕන. හරි. ඊට පස්සේ මම මේක බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ රිලේ මොඩියුල් එක හරහා මෙන්න මේ වීඩියෝ එකේ මේ හරිය තියෙන solenoid valve එක මගේ ඉන්ලට් එකට සම්බන්ධ කරන්න. ඒකෙන් මට පුළුවන් ටැංකිය පිරීලා ඉතිරිලා යනකොට එතනින් solenoid valve එක ඔන් කරලා solenoid valve එකෙන් ජලය කපා හරින්න පුළුවන්. එතකොට ඒක පාලනය කරන්න තමයි මම මේ රිලේ මොඩියුල් එක පාවිච්චි කරන්නේ. හරි. හරි. එතකොට ඔයාලටත් ඔයාලගේ නිර්මාණශීලී හැකියාවේ හැටියට solenoid valve එකක් වෙනුවට වෙන මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මේ ෆ්ලොස් ස්විච් එක Arduino board එකට සම්බන්ධ කරන්න කියලා. එතන මේ ෆ්ලොස් ස්විච් එක සාමාන්‍ය මැකැනිකල් ස්විච් එකක් වගේම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතන මේ ෆ්ලොස් ස්විච් එක සාමාන්‍යයෙන් අපි ටැංකියට සම්බන්ධ කරන්න ඕන මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ පහළ මේ තියෙන කොටස පහළට එන්නයි ෆ්ලොට් වෙන කෑල්ල මෙහෙම උඩට එන්නයි තමයි සම්බන්ධ කරන්න ඕන මේ විදිහට. හරි. එතකොට එහෙම සම්බන්ධ කරපුවාම මේක ජලය ආපුවා මේ කියන්නේ මේක මේ වතුර මේ මට්ටමට ජල මට්ටම මේ මට්ටමට ආපුවාම ජලයත් එක්ක මෙන්න මේ ෆ්ලොට් වෙන කෑල්ල මෙන්න මේ පාවෙන කොටස උඩට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට වදිනවා. හරි. එතකොට මෙන්න මේ ස්විච් එක ඔන් වෙනවා. මේ උඩට වැදුනම මෙතන ඔන් වෙනවා. ඊට පස්සේ ආපහු මේක පහළට වැටුනම ඔෆ් වෙනවා. හරි. හරි. එතකොට ඒක අපිට ඕන නම් චෙක් කරගන්න පුළුවන් මල්ටිමීටර් එකකින්. එතකොට මම මල්ටිමීටර් එක අරගෙන කන්ටිනියුටි චෙක් මෝඩ් එකට දාලා තියෙනවා. හරි. එතකොට අපි චෙක් කරලා බලමු කොහොමද මේ ස්විච් එක වැඩ කරන්නේ කියලා. හරි. හරි. ඔන්න දැන් මම කන්ටිනියුටි චෙක් මෝඩ් එකට දාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න මේක පහළ තියෙනකොට ඔන්න කන්ටිනියුටි එකක් නැහැ. හැබැයි මම මේක උඩට ගත්ත හැටියේ ඔන්න ස්විච් එක ඔන් වෙනවා. හරි. ස්විච් එක ඔෆ්, ස්විච් එක ඔන්. හරි. හරි. එතකොට සරල යාන්ත්‍රණයක් තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ෆ්ලොස් ස්විච් එක මේ විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන් ජල මට්ටම ඒ අදාළ තැනට ආවද නැද්ද කියලා අඳුර ගන්න. හරි. දැන් බලමු කොහොමද මේක Arduino board එකට සම්බන්ධ කරන්න කියලා. හරි. ඒකට සාමාන්‍ය මැකැනිකල් ස්විච් එකක් සම්බන්ධ කරන විදිහටම මේකේ එකාග්‍රයක් අපි සම්බන්ධ කරන්න ඕන VCC වලට නැත්නම් වෝල්ට් 5ට. ඊට පස්සේ අනිත් අග්‍රය සම්බන්ධ කරන්න ඕන අපේ ඩිජිටල් පින් එකට.
හැබැයි ඩිජිටල් පින් එකට සම්බන්ධ කරනවත් එක්කම ඩිජිටල් පින් එකට තව පුල් ඩවුන් රෙසිස්ටර් එකක් සම්බන්ධ කරන්න ඕන. එහෙම නැත්නම් මේ ස්විච් එකේ හරි ක්‍රියාකාරීත්වය අපිට ගන්න බෑ. හරි. එතකොට මම මේක ඇඳලා පෙන්නුවොත් එහෙම මේ පැත්ත වෝල්ට් 5ට සම්බන්ධ කරන්න ඕන. ඊට පස්සේ මේ තියෙන අපේ ප්ලස් ස්විච් එක කියලා හිතමු. ඔය තියෙන මේ ප්ලස් ස්විච් එක. ඊට පස්සේ ප්ලස් ස්විච් එකේ අනිත් පැත්ත අපි සම්බන්ධ කරන්න ඕන අපේ ඩිජිටල් පින් එකට. හරි. එතකොට අපේ ඩිජිටල් පින් එක ඩිජිටල් 5 ඔන්න දැන් ඩිජිටල් 5ට සම්බන්ධ කරා. හරි. ඊට පස්සේ මතක් කරලා ඔය ඩිජිටල් 5 කියන පින් එක ප්ලස් ස්විච් එකට එන්න කලින් අපි මේ විදිහට රෙසිස්ටර් එකක් හරහා ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කරලා තියෙන්න ඕන. නැත්නම් ග්‍රවුන්ඩ් කරලා තියෙන්න ඕන. මොකද එහෙම ග්‍රවුන්ඩ් කරලා තිබ්බේ නැත්නම් ස්විච් එක ඔන් වෙලා තියෙන අවස්ථාවේදී සහ ඔෆ් වෙලා තියෙන අවස්ථාවේදී තියෙන ස්ටේටස් එක හරියට Arduino එකට අඳුර ගන්න බැරි වෙනවා. අපිට සම්බන්ධ කරන්න තියෙන මේ ස්පීකර් එක. ඒතර ස්පීකර් එක අපි සම්බන්ධ කරනවා ස්පීකර් එකේ එක අග්‍රයක් ග්‍රවුන්ඩ් එකට සහ අනිත් අග්‍රය D6 පින් එකට සම්බන්ධ කරනවා අපේ බසර් එක ක්‍රියාකාරී තත්ත්වයට ගන්න. හරි. ඊට පස්සේ අපි LED එක ගන්න ඕන. මම අර අපේ කලින් එපිසෝඩ් එකේ LED එක සම්බන්ධ කරා වගේම LED එකේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා ග්‍රවුන්ඩ් එකට. ධනාග්‍රය ප්‍රතිරෝධකයක් හරහා සම්බන්ධ කරනවා අපේ ඩිජිටල් පින් එකට. හරි. එතකොට ওই විදිහට තමයි උපකරණ ටික සම්බන්ධ කරන්න තියෙන්නේ. දැන් බලමු කොහොමද මේ උපකරණ ටික සම්බන්ධ කරන්නේ සහ ඊට පස්සේ බලමු කොහොමද මේකේ පික්ටොක් බ්ලොක්ස් වලින් බ්ලොක් කෝඩින්ග්ස් කරලා කොහොමද මේ අපිට අවශ්‍ය කරන තර්ක ටික මේ බෝඩ් එක ඇතුළට දාගන්නේ කියලා. හරි. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි මේ සර්කිට් එක හදලා බලමු. අපි ඉස්සෙල්ලාම මේ බෝඩ් එකට කෝඩ් දාන්න කලින් Arduino බෝඩ් එක මේකට කනෙක්ට් කරගන්න ඕන. එතකොට අපි යනවා ඉස්සෙල්ලාම බෝඩ් වලට ගිහිල්ලා Arduino Uno බෝඩ් එක සිලෙක්ට් කරගන්නවා. ඔයාලා Arduino Nano බෝඩ් එකක් හරි වෙන Arduino බෝඩ් එකක් හරි නම් පාවිච්චි කරන්නේ ඒ අදාළ බෝඩ් එක මෙතන කනෙක්ට් කරගන්න ඕන. හරි. ඊට පස්සේ මෙතන කනෙක්ෂන් කියන බටන් එකට යනවා. ගිහිල්ලා ඔයාගේ සීරියල් පෝට් එකට අනුව Arduino බෝඩ් එක කනෙක්ට් කරගන්න ඕන. හරි. දැන් මම මගේ සීරියල් පෝට් එකෙන් මේක කනෙක්ට් කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා මූඩ් එක සිලෙක්ට් කරන්න. එතකොට දකුණු පැත්තේ ඉහළ තියෙනවා මූඩ් කියලා ස්ටේජ් මූඩ් සහ අප්ලෝඩ් මූඩ්. ඒකේ අප්ලෝඩ් මූඩ් එක සිලෙක්ට් කරගන්න ඕන. එතකොට ඔන්න අප්ලෝඩ් මූඩ් එකේ අපිට පුළුවන් Arduino කෝඩ් එකට අදාළ විධාන ටික දෙන්න. හරි. ඊට පස්සේ වම් පැත්තට ගිහිල්ලා අපි තෝරගන්නවා Arduino Uno blocks ටික. ඒකෙන් අපි ඉස්සෙල්ලාම ගන්න ඕන when Arduino Uno startup කියන බ්ලොක් එක අරගන්න ඕන. හරි. එතකොට Arduino එක ඔන් වුණාට පස්සේ තමයි අපි මේ විධාන ටික දෙන්න ඕනේ කියන එක දැන් අපි මේ බ්ලොක් එක හරහා කියලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගන්න ඕන forever loop එකක්. ඒ කියන්නේ මේක ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ කරන්න ඕනේ හින්දා අපි ගන්නවා forever loop එකක්. ඒතර ඒක තෝරගන්න ආපහු යනවා වම් පැත්තට. වම් පැත්තට ගිහිලා control කොටසේ තුන්වෙනියට තියෙන forever loop එක තෝරලා ගන්නවා. හරි. ඊට පස්සේ ඔය forever loop එක ඇතුලේ තමයි අපි අපේ තියෙන විධාන ටික දෙන්න ඕනේ. එතකොට අපි බලමු කොහොමද විධාන ටික දැන් දෙන්න ඕනේ කියලා. එතකොට විධාන ටික දෙනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕන අපේ ප්ලස් ස්විච් එක ඔන් වුණාද නැද්ද කියලා. එතකොට ඔන් වුණොත් අපි එක විධාන ටිකක් දෙන්න ඕන. ඕෆ් වුණොත් තව විධාන ටිකක් දෙන්න ඕන. හරි. එතකොට ඒ කියන්නේ මම කලින් දවසේ කිව්වා වගේ කලින් එපිසෝඩ් එකේ කිව්වා වගේ අපි මෙතෙන්ට දාගන්න ඕන if else condition එකක්. ඒ කියන්නේ if මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ? else එහෙම වුණ නැත්නම් මොකද්ද වෙන්නේ කියන විධාන ටික දාගන්න අපි if else condition එකක් තියෙන බ්ලොක් එකක් අරගෙන ආවිල්ලා ඒක forever loop එක ඇතුළට මෙන්න මෙහෙම දාගන්න ඕන. හරි. ඊට පස්සේ අපි දැන් මේකේ මේ Arduino digital pin එකක් input එකක් විදිහට ගන්නෙ. ඒ කියන්නේ close switch එකෙන් හම්බ වෙන signal එක Arduino board එකට ගන්නෙ input එකක් විදිහට. ඒ කියන්නේ එයාගෙන් අපි signal එක කියවලා ගන්නවා. හරි. එතකොට ඒ signals කියවලා ගන්න අවශ්‍ය කරන blocks ටික අපි ගාව තියෙනවා Arduino Uno කියන section එකේ. ඒකේ බලන්න දෙවෙනියට තියෙනවා read status of digital pins කියලා block එකක්. ඒ block එකෙන් අපිට පුළුවන් අපි සම්බන්ධ කරලා තියෙන digital input pins වල
හරි. ඒ කියන්නේ අපි විධාන මේ බෝඩ් එක ඇතුළට දෙන්න සම්බන්ධ කරලා තියෙන pins වල digital status කියවලා ගන්න. හරි. එතකොට අපි සම්බන්ධ කරා අපේ clock switch එක digital 5 වලට. එතකොට මෙතන digital pin එක කියන එක 5 වලට මාරු කරලා මෙන්න මේ කොටස ගෙනහිල්ලා අපේ if else condition එකේ condition එක විදිහට දාන්න ඕන. එතකොට මේකේ අඳුර ගන්නවා digital pin එක on නම් if කියන කොටසට යන්න, digital pin එක off නම් else කියන කොටසට යන්න කියලා මෙයා අඳුර ගන්නවා. හරි. ඊට පස්සේ මට කලින් කියන්න බැරි වුණා අපි relay module එකට අරගෙන තියෙන්නේ negative trigger relay module එකක්. ඒ කියන්නේ මේකේ low signal එකක් දුන්නම තමයි relay module එක on වෙන්නේ. high signal එක දුන්නම relay module එක off වෙනවා. හරි. low signal එකක් සාමාන්‍යයෙන් දෙන්න ඕන low signal එකක් නම් off වෙන්නනේ. LED එකක් එහෙමනේ අපි දෙන්නේ. හැබැයි මේ මගේ තියෙන relay module එකේ low signal එක දුන්නම ඒක on වෙනවා. high signal එක දුන්නම මේක off වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. හරි. එතකොට ඒක අනුව තමයි මම මෙතන කෝඩින් එක හදාගන්නේ. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලගේ relay module එක අනුව මේක වෙනස් කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ relay module එක positive trigger එකක් නම් high දුන්නම on වෙන්න ඕන, low දුන්නම off වෙන්න ඕන. හරි. හරි. එතකොට කොහොම හරි අපි ඔය මේ high low අවස්ථා දෙකම දෙන set digital pin කියන මෙන්න මේ block එකේ. හරි. එතකොට ඔන්න ඔය block එක අරගෙන මම ඉස්සෙල්ලාම යනවා if කොටසට ගිහිල්ලා අපි හිතමු මේ ඉස්සෙල්ලාම මම relay pin එක තමයි මේ on off කරන්න යන්නේ. හරි. එතකොට relay pin එක අපි සම්බන්ධ කරේ digital 4 වලට. ඒ digital 4 කියන pin එක තෝරලා හරි. මම මෙතන low කියලා දෙනවා. හේතුව මට ඕනේ relay module එක on කරන්න. ඒතර මම negative trigger මේ relay module එකක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකින්ද මම මෙතන negative signal එකක් දෙන්න ඕන එයා on කරන්න. හරි. එතකොට low කියන signal එක දෙන්න ඕන. එතකොට ඔන්න relay module එක on වෙනවා. හරි. ඊට පස්සේ ඒත් එක්කම මට LED එකක් on කරගන්න ඕන. ඒකද මම ආපහු ගන්නවා set digital pin එකක්. set digital pin එකට දාලා block එකක් අරගෙන ඒක මේකට යටින් පහලින් තියාගෙන ඒකට දානවා LED එකේ pin එක. LED එකේ pin එක අපි ගත්තේ digital 3. ඊට පස්සේ මේ digital 3 කියන pin එක high විදිහට status එක හදනවා. හරි. ඊට පස්සේ අපි මේකේ tone එකක් play කරනවා අපේ speaker එකෙන්. එතකොට ඒකට අදාළ block එක තියෙනවා මෙන්න මෙහෙම play tone on කියලා මොනම block එකක් තියෙනවා. හරි. එතකොට play tone on කියන block එක අරගෙන ඒකේ pin එක අපි හදා ගන්න ඕන අපි සම්බන්ධ කරලා තියෙන pin එක විදිහට. එතකොට අපි සම්බන්ධ කරේ digital 6 වලටනේ. එතකොට digital 6 වලට මෙන්න මේ pin එක මාරු කරගෙන ඔයාලට ඕනම් පුළුවන් මේකේ notes මාරු කරන්න. ඒ කියන්නේ ස්වර මාරු කරන්න. ඊට පස්සේ මේකේ beat එකේ වෙන විදිය. ඒ කියන්නේ half note එකක්ද quarter note එකක්ද කොහොම වෙනස් කරගෙන ඔයාලට කැමති note එකක් හදාගෙන ඊට පස්සේ ඒක ගිහිල්ලා මේ දාන්න පුළුවන් අපේ if condition එක ඇතුළට. හරි. එතකොට ඔන්න දැන් if condition එක ආපුවාම ඒ කියන්නේ මෙහෙම වුණොත් flow switch එක on වුණොත් digital 4 pin එකේ තියෙන relay module එකට negative trigger එකක් යනවා. ඒ කියන්නේ relay module එක on වෙනවා. ඒ වගේම තුන්වෙනි pin එකේ තියෙන LED එක on වෙනවා. ඒ වගේම 6 වෙනි pin එකට සම්බන්ධ කරලා තියෙන speaker එකට tone එකක් යනවා. හරි. හරි. ඊට පස්සේ මේ වැඩ ටික වෙන්න අපි පොඩි delay එකක් දෙන්න ඕන. හරි. එතකොට control ගොඩට ගිහිල්ලා ඒ කියන්නේ control block set එකට ගිහිල්ලා ඒකේ wait 1 second කියන block එක දැන් ඇවිල්ලා අපි මේ blocks තුන යටින් ඔන්නම තියන්න ඕන. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් if condition එක හදාගන්න. හරි. ඊට පස්සේ else condition එකේ වෙන්න ඕන මේකෙම ප්‍රතිවිරුද්ධ පැත්තනේ. ඒකෙන්ද අපිට මේ ටිකම ආපහු වදින්න නැතුව ඕනම් පුළුවන් මේ කොටසම චුට්ටක් අපි ගන්නවා එළියට. ඒ කියන්නේ ඔය අපි දැන් සම්බන්ධ කරපු block හතරම එළියට අරගෙන මේක පොඩ්ඩක් duplicate කරනවා. right click කරලා duplicate කරනවා. එතකොට ඔන්න ඒ වගේම block set එකක් අපිට ආවා. හරි. ඊට පස්සේ අර කලින් duplicate කරන්න කලින් ගත්ත block set එක තිබ්බට යන්නම දාලා duplicate set එක අපි else ගොඩට දානවා. එතකොට අපි code කරන එකේ වේගය වැඩි වෙනවා. හැබැයි මතක් කරලා status ටික මාරු කරන්න ඕන. හරි. ඒ කියන්නේ else වුණොත් ඒ කියන්නේ අපේ flow switch එක off වුණොත් relay module එකට positive trigger එකක් යන්න ඕන. ඒ කියන්නේ high signal එකක් යන්න ඕන. LED එකට negative trigger එකක් යන්න ඕන. ඒ කියන්නේ LED එක off වෙන්න කියලා යන්න ඕන. ඒ වගේම මෙන්න මේ පහළ තියෙන play tone කියන කොටස අයින් වෙන්න ඕන. ඒ කියන්නේ tone එක on වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ block එක
අපි එළියට අරගෙන ඒක මෙහෙම ඇදගෙන ගිහිල්ලා අපහු අර බ්ලොග් වලට දානවා. වම් පැත්තේ තියෙන බ්ලොග්ස් වලට දානවා. එතකොට මේ බ්ලොග් එක ඩිලීට් වෙලා යනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ කෝඩ් එක බ්ලොක් කෝඩින්ග්ස් වලින් හදාගන්න. එතකොට බලන්න බ්ලොක් කෝඩින්ග්ස් වලින් අපි මේ කෝඩ් එක හදනකොට හાર્ඩ් කෝඩින්ග්ස් වලින් මෙහා පැත්තේ ඕන කෝඩ් එක හැදෙනවා. එතකොට ඔයාලට මේක ඉගෙන ගන්නත් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද මේක බ්ලොක් කෝඩින්ග්ස් වලින් නැතුව හાર્ඩ් කෝඩින් කරොත් එහෙම ටයිප් කරගන්න කියලා ඉගෙන ගන්න පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. හරි. ඔන්න ඔහොම තමයි සරලව කෝඩ් එක හදාගන්න තියෙන්නේ. හරි. දැන් මේක අන්තිමට අපි කරන් තියෙන්නේ මේක බෝඩ් එකට අප්ලෝඩ් කරන එක. එතකොට අප්ලෝඩ් කරන්න මේකේ දකුණු පැත්තේ උඩ තියෙන අප්ලෝඩ් කෝඩ් කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ කෝඩ් එක බිල්ඩ් වෙනවා. කෝඩ් එක බිල්ඩ් වෙලා ඔන්න ඔය විදිහට කෝඩ් එක Arduino board එකට අප්ලෝඩ් වෙනවා. හරි. ඒක අප්ලෝඩ් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කෝඩ් එක වැඩ කරනවා කියලා. හරි එතකොට ඔන්න දැන් මම කෝඩ් එක අප්ලෝඩ් කරගත්තා අපේ Arduino board එකට. හරි එතකොට මේ තියෙන flow switch එක මම කලින් කිව්වා වගේ ඔන්න දැන් flow switch එක මේ පැත්තට අපි සම්බන්ධ කරන්න ඕන. එතකොට ඔන්න සාමාන්‍යයෙන් ජලය නැතිකොට ওই විදිහට තමයි flow switch එක පහළ පැත්තට වැටලා තියෙන්නේ. එතකොට අපි හිතමු මේකට ජලය දැන් සම්බන්ධ වෙනවා. එතකොට ජලයත් එක්ක මේක උඩට යනකොට ඔන්න flow switch එක උඩට යනවා. හරි ඔන්න flow switch එක උඩට ගියපු හැටි LED එක ඔන්න වෙනවා. ඒ වගේම අපේ රිලේ මොඩියුල් එකත් ඔන්න වෙනවා. ඒ වගේම බීප් සවුන්ඩ් එකක් ඔයාලට ඇහෙනවා ඇති. ඔන්න බීප් සවුන්ඩ් එක ඔන්න වෙනවා. හරි. හරි ඒ වගේම මේක පහළට ගියපුවාම LED එක ඔෆ් වෙනවා. ඒ වගේම රිලේ එකත් ඔෆ් වෙනවා. ඒ වගේම බීප් එකත් ඔෆ් වෙනවා. හරි. හරි එතකොට මේකේ දැන් සොලොනොයිඩ් වැල් එකක් අපි මේකට සම්බන්ධ කරගන්නකොට නම් හැබැයි රිලේ මොඩියුල් එකේ මේ කන්ඩිෂන් ටික අනිත් පැත්තට වෙන්න ඕනේ. කියන්නේ සොලොනොයිඩ් වැල් එක ඕෆ් වෙන්නනේ ඕන මේක ජලය තියෙනකොට. හරි එතකොට අපේ කන්ඩිෂන් එක පොඩ්ඩක් මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලාවේදී ජලය නැතිකොට රිලේ මොඩියුල් එක ඔන් වෙන්න ඕන. ජලය තියෙනකොට රිලේ මොඩියුල් එක ඕෆ් වෙන්න ඕන. හරි එතකොට ඒ කෝඩ් එක අපිට මාරු කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ බ්ලොක්ස් වල රිලේ මොඩියුල් එකට දාලා බ්ලොක් එකේ නෙගටිව් ට්‍රිගර් එකයි පොසිටිව් ට්‍රිගර් එකයි මාරු කරා නම් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ තියෙන නිර්මාණශීලී හැකියාව අනුව ඔයාලට මේ කෝඩ් එක ඕන විදිහකට වෙනස් කරලා ඔයාලට ඕන විදිහකට ඔයාලගේ අවශ්‍යතාවය අනුව මේක සකස් කරලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක ඇත්තටම ටැංකියකට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. ඒතකොට ඇත්තටම ටැංකියට සම්බන්ධ කරලා තියෙන විදිහ බලපුවාම ඔයාලට තේරෙයි ඔයාලට ඒක දිනු කරගෙන කොහොමද ඔයාගේ ටැංකියට මේක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ කියලා.